සානකයව නොදන්න එකේ ඌට වෙඩින් එකකට ඉන්වයිට් කළා. අයියේ මේ ලොකු ප්‍රශ්නයක් වුණා. ඔයා ගාව විග් එකක් වගේ නැද්ද හොයාගන්න? විග් එකක්? මේ වෙඩින් එකක් අස්සේ කොහොමද මචං බොරු කොණ්ඩ හොයන්නේ? නෑයි අපේ ඉසුරුවయ్య දාගෙන හිටපු විග් එක හුළඟ ගියානේ. ඈ? ඉසුරුවගේ? මේ වෙඩින් එකේ මනමාලයි කොණ්ඩේ හුළඟ ගියා? බකවුද? මම තමයි අයියේ වෙඩින් කාර් එක ඩ්‍රයිව් කරේ. අපි ෆොටෝස් ටික ගහලා එන ගමන් කාර් එකේ වීදුරුව පොඩ්ඩක් පහත් කරපු වෙලාවේ තමයි අර උලම් පාරට ඉසුරුවගේ කොණ්ඩේ ගහගෙන ගියේ. කළු ගඟට වැටුනේ. යකෝ දැන් මේ මගුල කරන්නේ කොහොමද? මොන මගුලකටද යකෝ ඌ කාර් එකේ විදුරුව අරන් ගිහලා තියෙන්නේ විග් එකක් දැම්මම? නෑ නතාෂක්කට අදත් වමනට ආවයියේ. තාම ප්‍රෙග්නන්ට් වෙලා මාස 2යිලුනේ. මම තමයි වමන දාන්නේ විදුරුව පහත් කරේ. නතාෂා මනමාලි ප්‍රෙග්නන්ට්? යකෝ අපේ එක ගිය මාසේ රටින් නම් ආවෙත්. මම හිතන්නේ ඉසුරු අයියත් ඕක දැනගෙන ඉඳලා නැහැ. මම ඕක කියනකොටම තමයි කොණ්ඩේ හුල්ලඟට ගහගෙන ගියේ. එහෙම කොණ්ඩේ පස්සේ දුවන් ගිහිල්ලා අපේ ඉසුරු අයියත් කළු ගඟට පැන්නා. හා? ඉසුරුව ගඟේ පැන්නා? ඔව් කොණ්ඩේ අල්ලගන්න වෙන්නේ නැති. මම ඒත් කිව්වත් එක ගඟට පනින්න එපා මං වෙන විග් එකක් හොයන් එන්නම් කියලා. මෙයා පැන්නනේ. අනේ දෙයියනේ. ඔක්කොටම වඩා හපන් අයියේ මේ වෙඩින් එකට ඇවිල්ලානේ මිනිස්සු. මම මේ විස්තරේ කියලා පුළුවන් නම් විග් එක හොයලා දෙන්න කියලා අර දොරගාව ඉඳන් ආයුබෝවන් කියලා අංකල්ට කිව්වා. මේක ගී සපෝට් එකක් දෙන්න නැතුව පපුවල්ලා බිම වාඩි ගත්තානේ. යකෝ ඉස්රෝගේ තාත්තා. පපුලම් කරුකාරයා. ආයේ මනමාලයාගේ තාත්තද? කොහොම හරි මේ අයියකවත් විග් එකක් නැහනේ. මේ අපි අද විග් එකක් හොයාගත්තේ නැත්නම් මේ කසාදේ කරන්න වෙන එකක් නැහැ. අරයා කයින් එකක් නැහැ. තාම කළු ගඟේ බීන්න නැති.